රස්තියාදුවක. මේ සමර් වැකේෂන් එකේ මං හිතන්නේ මෙච්චර දුර යන අන්තිම දවස් අද වෙයි. සමර් වැකේෂන් එකක් දැන් ඉවරයිනේ. ඔන්න ඉතින් අපි ගියා සූ එකකට. මේ සූ එක තියෙන්නේ ලිසිව් කිට්ටුව. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හෙක්ටයාර 80ම සත්තු ඒ කියන්නේ ලොකු ඉඩ කඩක තමයි ගාල් කරලා තියෙන්නේ. හැබැයි ඒ පොඩි කූඩු වලට හිර වෙලා නැහැ කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ ට්‍රේන් එකක. මේ ට්‍රේන් එකේ විශාල ප්‍රමාණයක් කව වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ගොඩක් වෙලා පොලිමේ ඉඳලා අපි යන්න පටන් ගත්තා. බලන් යද්දී ඇත්තටම පේනවා. ඒ කියන්නේ ලොකු ප්‍රදේශවල තමයි සත්තු ඉන්නේ. ඒගොල්ලන් අර කැලේ ඉන්නවා වගේම ඒගොල්ලන් නිදහසේ ඉන්නවා. මගදී තව ට්‍රේන් එහෙම හම්බ වුණා. ගිහිල්ලා බලලා ඉන්න අය. ඔන්න ඔය විදිහ තමයි පරිසරය තියෙන්නේ. ඉතින් ඇත්තටම හරි නිස්කලංකයි වගේ. සත්තු ඉන්නවද කියලත් හොයන්න බැරි විදිහට. ඉතින් ඔහොම තමයි අපි යන්නේ. ඔය තියෙන්නේ අපි යන ට්‍රේන් එක. දෙපැත්තෙම ඔන්න උතන ඉන්න යාළුවෙක් සුදු කොටියේ සිංහෙක් ඉන්නවා. සමහර ඒවා නම් පේන්නේ වීඩියෝ කරන්න තරම් ගොඩාක් දුරින් ඉන්නේ. ඔය විදිහට වතුර පාරවල් ඔය ඉන්නේ හරිම ස්වභාවික විදිහට. ඉතින් හරි ලස්සනයි. චූටි ළමයින්ට නම් ඉතින් ගොඩාක් විනෝදයි. කෑ ගහනවා, සත්තුන්ට කතා කරනවා නම් කී. ඉතින් හරි අමුතු අත්දැකීමක් ඒක අපිටත්. කැලේක තුල ඇවිදිනවා වගේ. කැලේක ඇතුලෙන් බස් එකක් කෝච්චියක් යනකොට ඒ තියෙන එක්ස්පීරියන්ස් එක තියෙනවා. පේනවනේ. මේක නම් හරි ලස්සනයි ඇත්තටම. මම හරි මාස සතෙක් අහිංසක. මම හිතන සත්තු ලෝකේ ගොළුවා කියන්නේ මෙයාටනේ. මම මුලින් හිතුවා ඇතින් ඉන්නේ පිළිමයක්ද කියලා. කියන්නේ වහල්වලින් හදපේකද කියලා පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. ගොඩාක් වෙලා යනවා එයාලා හෙල්ලෙන්න. ඉතින් හරිම ලස්සනයි. සත්තු අල්ලන්න බෑ. එයාලගේ නිදහසේ එයාලගේ පාඩුවේ ඉන්නවා. ඉතින් රයිනෝ, ජිරාෆ්, පැස්බර ඔක්කොම එකට. මෙතන ඈතින් පේනවා සීබ්‍රා ඉන්නවා. එයාලා ගොඩක් ඈතින් ඉන්නේ. ඉතින් පේනවා මදි. පොඩි ළමයි ඉතින් ආසයි කෑ ගහනවා සීබ්‍රා කියලා. ඒගොල්ලන්ටත් ඉතින් හොඳ ලොකු ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඒක. කොහොම හරි අපි විනාඩි 20ක් විතර ඒකේ ගියා. ඊට පස්සේ ඒක නැවතුවාම අපිට තියෙනවා දැන් 3D ෆිල්ම් එකක්. අපි නම් යමු ඒක බලන්න. මේක ඇතුලේ හිටිය තව රයිනෝ කෙනෙක්. එයා මෙතන දවස් දෙකකට ඉස්සෙල්ලා පැටි හම්බ වෙලා තිබිච්ච කෙනෙක්. ওই විදිහට ඉතින් අපි ගියා තියේටර් එකට ෆිල්ම් එක බලන්න. දැන් එන රෙඩි ෆිල්ම් එක පටන් ගත්තා. මම හිතන්නේ මේක විනාඩි 10ක් විතර ෆිල්ම් එකක්. මේකේ තිබුණේ සත්තුන් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒක ඇතුලේ අපි හැසිරෙන්න ඕන විදිහ ඒ වගේ. උන් ඉතින් අපි ඒක ඉවර වෙලා පයින් යන්න පටන් ගත්තා. පයින් යනකොට ඒ වලස්සු එතකොට කුරුල්ලෝ ඔය වගේ තමයි දැක්කේ අපි.
ලස්සම දේ තමයි මේ වලස්සු. මේ වලස්සු 3 දෙනා දැක්කම මට මතකුනේ පැංච කාටුන් එක. වලස් මමයි වලස් නැන්දයි පැංච ඉන්නවා වගේ. මම මෙතන ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඇත්තටම හරිම සුන්දරයි. එයාලගේ පාඩුවේ යාලා ඉන්නවා. බලන්නකෝ ඉතින් පවුලක් හැටියට කොච්චර නපුරු සත්තු වුණත් කොච්චර ලස්සනට ජීවත් වෙනවද කියලා. ඔන්න යාළුවෙක් ඉන්නවා දෙවියෙක්. ඕම ඉතින් අපි කිලෝමීටර් මං හිතන්නේ 5කට වැඩි ඇවිදින්නේ නැති. ඊට පස්සේ ඉතින් පැත්තකට වෙලා පොඩ්ඩක් ඉඳගෙන හිටිය පාකකට වෙලා පොඩ්ඩක් මහන්සි ඉතින් මහන්සියලා අපි ආයෙ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ගිහින්